එක දුවෙක් කියනවා තනියෙන් කොහෙවත් යවන්නේ නැල්ලු ඒ මහත්තයා ආදරේ වැඩි කමට. ඊට පස්සේ දැන් මෙයා දවසක් මෙයයි මහත්තයයි මහත්තයාගේ තාත්තයි කණ්ඩායම ගමනක් ගිල්ලා. යනකොට වැස්සක් ඇවිල්ලා. මහත්තයාගේ තාත්තා ළඟ විතරයි කුඩේ තිබිලා තියෙන්නේ. ඒකට අර කෙල්ල කුස දරුවා අම්මා කෙනෙක්. ඊට පස්සේ අර තාත්තා කියලා පුතා ඔය කෙල්ල අසනීපයිනේ. මේ තෙමෙන්න දෙන්න එපා කියලා මේ තාත්තාගේ කුඩේ ඇතුළට අරන් ඒලේ. එදාවට පස්සේ අර කෙල්ලට හොඳටම ගහලා තාත්තාගේ කුඩේ ඇතුළෙන් ගියා කියලා. අසනීප යන්නේ අභිජ්ජා. ලෝභකම වැඩි බිරිඳ කෙරේ ස්ත්‍රියෙන්ද තියෙන ආසාව වැඩි. ඊට පස්සේ ඒ දුව කියනවා ආන්දුරනේ කඩේට ගියොත් එහෙම වීඩියෝ කෝල් ගන්න ඕනෙලු. කඩේ කවුද ඉන්නේ? බස් එකට ගියොත් වීඩියෝ කෝල් ගන්න ඕනලු බස් එකේ. අසනීප යන්නේ. ඔහොම කසාද නම් කරුමමයි. කරුම. ඒ ලෝභකම වැඩි. ඊට පස්සේ ওই විදිහමයි ඉතින් ගොඩාක් දේවල් ඉතින් උදාහරණයක් ගන්න. කියන්නේ ලෝභයක් මිනිසුන්ට තියෙනවා රහත් වෙනකල් ලෝභ හිත. මේක ඊට වැඩි. ඒකට තියෙන අභිජ්ජා. ඒ වගේ වෙන්නේ හිත ඔය වගේ මිනිස්සු සුගතිය උපදින්නේ නැහැ. සමහර මේ මිනිස්සයා සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනය කරන්නේ, බොරු කියන්නේ, බොන්නේත් නැහැ. කටින වලට යනවා, පන්සල් හදන්න යනවා. හැබැයි අතනයි අපිරිසුදු වෙන්නේ. හොඳ වැඩ කළාට ඊළඟ ජීවිතේ සුගතිය ස්ථිර නෑ යාට. එයාගේ හිත අපිරිසුදුලා තියෙන ලෝභකම වැඩි. ව්‍යාපාද විසම ලෝභ කියන්නේ අනුන්ගේ දේවල් වලට ආසයි. තවත් කෙනෙක් ගයක් හදනකොට මෙයාට ඉතින් ස්පාසුවක් නැහැ. ඉතින් අපිට බැරි මොකද? ඔය වගේ ගයක් අපිට තිබ්බනම් කියලා අනුන්ගේ දේවල් වලටත් ලෝභයි. විසම ලෝභය. ඊට පස්සේ ව්‍යාපාදෝ චිත්තස උපක්ඛිලේසෝ. ව්‍යාපාද කියන්නේ තරහ. සමහරට පොයට සිලුත් ගන්නවා. හොඳ වැඩත් කරනවා. තරහ වැඩි. හිතේ පුදුම තරහ. අර තියාගෙන ඉන්න ඒකත් එක්කම යනවා ක්‍රෝධය, පුපුරනවා. උපනාහය, බද්ධ වෛරය. අර කඩොල් ඇතා නන්දිමිත්‍රගේ ශක්තිය පිරික්සන්න දුටුගැමුණු රජුරෝ කඩොල් ඇතා එනම් කඩොල් ඇතාට රාපෝලා නන්දිමිත්‍ර එන පාරට දැම්මා. නන්දිමිත්‍ර ඇතාගේ දල දෙකෙන් අල්ල හොඬ වැල පාගන්න ගැහුව බිම. එදා ඇතාට වෛරයක් ආවා. ළඟ තිබ්බ ගලක් අරන් හක්කි තියාගත්තා. අමතක වෙයි මේ සිද්ධිය කියලා. කවදා හරි උඹෙන් පලි ගන්නවා කියලා. කඩොල් ඇතා. එකට යුද්ධයට යන පිරිස අතර අවුල බලන්න. ඊට පස්සේ යම් දවසක ඔය කඩොල් ඇතාගේ ඇඟට ලෝදිය වක්කනෝ නන්දිමිත්‍ර ඇතාව තල්ලු කරලා බේරගත්තා. එදා තමයි කියනවා හක්කෙන් ගල එළියට ගත්තේ. අපේ ගම්වලත් තියෙන ඔය හක්කේ ගල් තියාගෙන ඉන්න මිනිස්සු. කවුරු හරි වචනයක් කියවම උඹ මට මෙහෙම කිව්වනේ. උන්ගේ ගෙදරකට යන වතුර පොදක් උන්ගෙන් බොන්නේ. මල ගෙදෙට යන්නේ